හුංගමදී ගිනි අවි සමග අත්අඩංගුවට ගත් සැකකරුට දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය චාවාරම්කරුවෙකු විසින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. අදාළ සැකකරු පසුගිය 17 වෙනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තා. මෙලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ ගිනි අවි සහ මත්ද්‍රව්‍ය චාවාරමට සම්බන්ධ වයස අවුරුදු 38ක් වන හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සන්තකයේ තිබී T56 වර්ගයේ ගිනි අවියක්, පතරම් 63ක්, පතරම් ගැප් 2ක් සහ බෝර 12 වර්ගයේ පතරම් යෙදී හැකි අවි 2ක්, බෝර 12 වර්ගයේ පතරම් 25ක්, රිවෝල්වර් වර්ගයේ පතරම් 34ක්, ටිපර් රථයක් හා කැප් රථයක්ද පොලිසිය සිය භාරයට ගත්තා. කෙසේ වෙතත් සිදු කරන ලද පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වී ඇත්තේ අදාළ ටිපර් රථය හා කැප් රථය ලබා දී ඇත්තේද රක්ෂිත බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරු විසින් බවයි. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.